Hello brothers. අපි මිනිසුන් ලෙස අභ්‍යවකාශයට කතා කරලා වසර 100කටත් වඩා වැඩි කාලයක් වෙනවා. ඒ කියන්නේ අපේ රේඩියෝ තරංග හෝ මොනෑම් හෝ විදිහේ තරංග අභ්‍යවකාශයට ගමන් කරලා අවුරුදු 100කටත් වැඩි. ඒත් අපට ඒ ගැන විශාල දැනුමක් නැහැ. ගුවන් විදුලිය, රූපවාහිනිය, රේඩාර් සහ සංවේදන සංඥා කියන සියල්ලම අභ්‍යවකාශයට විකිරණය වෙමින් පෘථිවිය වටා විද්‍යුත් චුම්බක බුබුලක් තනමින් තියෙනවා. දැන් මේ බුබුලට ආලෝක වර්ෂ 200ක් පමණ විශ්කම්භයක් තියෙනවා. ඒ තුලට මාකෝනිගේ පළමු ගුවන් විදුලි විකාශනයේ සිට නවතම චන්ද්‍රිකා සංඥා දක්වා අපගේ සියලුම තාක්ෂණික ඉතිහාසය අඩංගු වෙලා තියෙනවා. නමුත් ඒ ශීරපතේ මිල්කි වේ ගැලැක්සි සමග සංසන්දනය කළාම ඒ බුබුල ඉතාමත් කුඩායි. ශීරපතේ ආලෝක වර්ෂ ලක්ෂයක් පමණ පළලක් ඇති අතර අපගේ රේඩියෝ බුබුල එහි 0.2ක් පමණ විශාලත්වයක් පමණක් පෙන්වනවා. එහෙම වුණත් ඒ ඊටාම කුඩා තිතක් විතරයි. ඒ නිසා ඈත පිටසක්වල ජීවීන්ට අපේ සංඥා අසන්න පුළුවන් වෙන්න තවත් කාලයක් ගත වෙනවා. මීට අමතරව සංඥා ඉතා ඈතට ගමන් කරන විට ඒ දුර්වල වෙනවා. අතිශයින් සංවේදී උපකරණ නොමැතිනම් ඒ සංඥා හඳුන ගන්නත් අමාරුයි. ඒ නිසාම මේ අපගේ තාක්ෂණික ඉතිහාසය තවමත් කෙතරම් කුඩාද කියලා මතක් කරන දෙයක්. හරියටම අපි තවමත් කතා කිරීමට ඉගෙන ගන්නා අභ්‍යවකාශ ලදරු జాතියක් වගේ. සමහර විද්‍යාඥයන් විශ්වාස කරනවා විශේෂයෙන් යවන ලද පණිවිඩ උදාහරණ විදියට ආසීබෝ පණිවිඩය හෝ වෝචය ගෝල්ඩන් රෙකෝඩ් වගේ පිටසක්වල ජීවීන්ට හොයාගන්න පහසු වෙයි කියලා. ඒත් මේ දක්වා කිසිවෙක් අපිට ප්‍රතිචාර දක්වලා නැහැ. See you. ෆලෝ කරන්න.